දවසක් වේවා ඔයගොල්ලෝ සියලු දෙනාටම. අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 10, 11 සහ 12, 13 කියන ශ්‍රේණි හතරටම අදාළව ලංකා සිටියේ ගංගා පද්ධතිය පිළිබඳව. අපි දන්නවා දරුවනේ මේ ලංකා සිටියම ගත්තාම අපිට 10, 11 ශ්‍රේණි වලින් සාමාන්‍ය පෙළ විභාගයට ගංගා දෙකක් හෝ තුනක්, ඒ වගේම තමයි උසස් පෙළ විභාගයේ තුලදී ගංගා දෙකක් තුනක් අනිවාර්යෙන්ම අන්තර්ගත කරනවා. ඒ හින්දා අද ගංගා පද්ධතිය ගැන මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා. හරි. අපි මේ ගංගා පද්ධතිය ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම අපිට වැදගත් වෙනවා නැත්නම් අපි පුරුදු වෙන්න කවියක් මතක තියාගෙන ඉන්නවා. දැන් මාත් එක්ක එකතුලා ඉන්න දරුවෝ දරියෝ ඔයගොල්ලෝ මේක දන්නවා වෙන්නත් පුළුවන් මේ වෙනකොට. ඔයගොල්ලෝ අහලා ඇති පරමල් මොක්මි දෑ කැලණිය කලුතරට ගිනි වලකි කුඹුරේ මැණික් ගමයා කන. ඔන්න ඔය විදිහට මේ මම කියපු ඔය පදපේලියේ පළවෙනි අකුර තුලින් මේ ගංගා හැම එකකම නාමයන් කියනවා. අමතරෝනේ හම්බෙනවා පරංගියාරු. පරංගියාරු තමයි මේ ඉස්සෙල්ලාම තියෙන්නේ. මම එක අකුරක් දාන්නම් පයන්න පරංගියාරු. ඊළඟට අපිට හම්බෙනවා මේ මල්වතු ඔය. මල්වතුවේ කේන්ද්‍ර කරගෙන තමා දරුවනේ පණ්ඩුකාභය රජතුමා විසින් තමන්ගේ රාජධානිය අනුරාධපුරයේ නිර්මාණය කරගන්නේ. මේ තියෙන්නේ මල්වතු ඔය. මල්වතුවෙන් පස්සේ අපිට හම්බෙනවා දරුවනේ මෝදරගම් ආරු. මෝදරගම් ආරු වලින් පස්සේ අපිට හම්බෙනවා කලා ඔය. කලාවෙන් පස්සේ මී ඔය. දැන් පරමල් පරමල් මොකමි පරමල් මොකමි. ඊළඟට දෑ. දයන්නෙන් අපි දැදුරේ අදහස් කරනවා. දැදුරේ තියෙන අපේ පැත්තේ නේද? ඊට පස්සේ ඊළඟට අපිට ලකුණු කරන්න පුළුවන් කැලණි ගඟ. කැලණි ගඟෙන් පස්සේ කළු ගඟ අපිට හම්බෙනවා. කළු ගඟෙන් පස්සේ ඊළඟට ගින් ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ. වලවේ ගඟයි දරුවනේ මේ කිරිඳුවේ අතර පොඩි ගංගා පද්ධතියක් ගලාගෙන බහිනවා. අපි ඒකට කියනවා මලලොය කියලා. මලලොයෙන් පස්සේ අපිට මෙතන හම්බෙනවා කිරිඳියොය, ඊළඟට මැණික් ගඟ. මැණික් ගඟෙන් පස්සේ අපිට හම්බෙනවා කුඹුක්කන් ඔය. මේ කුඹුක්කන් ඔය. ඊළඟට අපිට හම්බෙනවා මේ ගල්ඔය. ගල්ඔය තමයි විශාල සමුද්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. මුල්ම බහුකාර්ය යෝජනා ක්‍රමයේ ගල්ඔය ව්‍යාපෘතියේ සේනානායක සමුද්‍රය අපිට පේන්න තියෙනවා. ඊළඟට අපිට දරුවනේ හම්බෙනවා මේ මහවැලි ගඟ. ලංකාවේ දීර්ඝතම ගංගාව මහා වාලුකා නදිය කියලාත් අපි මේක ව්‍යවහාර කරනවා. ඊළඟට අපිට හම්බෙනවා යාන් ඔය. මේ තියෙන යාන් ඔය. ඊට පස්සේ අපිට උඩින්ම හම්බෙනවා කනගරායන් ආරු. එතකොට දරුවනේ මේ සිටියම ලකුණු කිරීමේදී අපිට අනිවාර්යයෙන්ම අපි ස්ථානයක් නම් 30ක් තියෙන ලකුණු කරනවා. ඒ වගේම තමයි අපි 12 13 වසර වල ගංගාවක් ලකුණු කරනකොට මේ ලකුණු කරන්නේ ගඟ දිගේ. ගඟ දිගේ තමයි අපි ලකුණු කරන්නේ මේ සිටියම මේ ගංගා පද්ධතිය ලකුණු කරනකොට. ඒ වගේම තමයි මේ හැම ස්ථානයකම තියෙන මේ හැම ගංගාවකම තියෙන වැදගත්කම් පිළිබඳවත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හරි. පාරක් බලමු මේ මොනවාද අපේ රටේ තිබ්බ ගංගා පද්ධතිය කියලා නැවත බලලා අපිට ඉස්සෙල්ලාමෙන් හම් වෙනවා පරංගියාරු, ඊළඟට මල්වතුය, ඊළඟට මෝදරගම් ආරු, ඊළඟට කළු ගඟ, ඊළඟට මීඔය, දැදුරු ඔය, අපි ජජ්ජර නදිය කියලා කියනවා, කැලණි ගඟ, කළු ගඟ, ගින් ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ, කිරිඳි ඔය, මැණික් ගඟ, කුඹුක්කන් ඔය, ගල් ඔය, මහවැලි ගඟ, යාන් ඔය, ඊළඟට අපිට හම්බ වෙන ඔඩින්ම කනගරායන් ආරු. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරේ ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය පිළිබඳව. මම ඊළඟ වීඩියෝ එකේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානි ලකුණු කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා.